බුල්නෑවේ ප්‍රදීප් රණතුංගගෙන එන ලංකාදීප වාර්තාව. කලාවැව විජිතපුර සුනක සංහාරය මොන හිතකින් කළ අපරාධයක්ද. මහමගමෙන්ම පන්සල් පල්ලි කෝවිල් පාසල් වෙළඳ වීදි ආදී ජනයා ගැවසෙන ස්ථානවල අතැර ගිය බලු පැටවුන් නිවසට ගෙනවිත් කවා පොවා නාවා බෙහෙත් හේත් කර ආදරයෙන් රැකබලාගත් කලාවැව විජිතපුර ගම්මැද්දේ දෙවන පටු මගෙහි දිනිඳු මහීෂට පහුගියදා අත්විඳින්නට සිද්ධ වුණේ කිසිදා අමතක නොවන වේදනාබර අත්දැකීමකට. අවුරුදු නැකත් ඉටු කර ගත වී තිබුණේ දවස් 2-3ක් විතරයි. එදා අප්‍රේල් 18 වෙනිදා ගත වුණේ නිමේෂයයි. නිවසේ සුරතල් සුනකයෝ එකා දෙන්නා මිදුලේ කැරකී ඇද වැටෙන්නට වුණා. සමහර සතකුගේ මුයින් සෙම වැනි යමක් ගලා යමින් තිබුණා. නිවැසියෝ මහේෂ හා එක්ව විලාප නගන්නට වුණා. ගත වුණේ මද වේලාවයි. අසල්වැසියෝ එකා දෙන්නා එහි එකතු වන්නට වුණා. සිදුවන්නේ කුමක්දයි කිසිවෙකුට හිතා ගන්නට බැරි වුණා. නිවෙස් පටු මගෙහි හැල්මේ ඇවිද යමින් සිටි අසරණීන් එකා දෙන්නා ගෙමිදුලෙහි මැරී වැටෙන දසුන පමණක් ඔවුන්ගේ නෙත ගැටමින් තිබුණා. කොතරම් විලාප නැගුවත් ප්‍රාණය නිරුද්ධ අහිංසකයින්ට යලි පණ දිය හැකි අයෙක් එහි උනේ නැහැ. ආලෝකා නම් සුනකයාද සමග අනුරාධපුරයෙන් ගමන් ඇරඹූ ලෝපතල සාමපා ගමන තවත් දිනකින් දෙකකින් කොළඹට ළඟා වෙනවා. විජිතපුර දෙවන පටු මගෙහි නිවැසියෝ අහිමි වූ සතුන් කෙරෙහි අප්‍රමාණික බැඳීමෙන් තවමත් හඬා වැටමින් සිටිනවා. ඔවුහු දුක තුනී වනු සඳහා ඉකුත්දා සතුන් සිහිකොට විජිතපුර රාජමහා විහාරයට දන් දී පින් අනුමෝදන් කළා කියලත් මේ අහිංසක සතුන්ගේ ඡායාරූප සහිත වාර්තාවේ දක්වා තිබෙනවා. මොනවා කියන්නද එතනින් ඊට වඩා දෙයක්. එහෙම කරන මිනිස්සුත් මේ රටේ මේ බිමේ ඉන්නවා.